සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුවේ පුතේ ගණිත ගැටලු 100ක් සාකච්ඡා කරන YouTube සම්මන්ත්‍රණ මාලාවේ 4 වෙනි ගණිත ගැටලුව සාකච්ඡා කරන්න තමයි අද දවසේදී අපි කාලය වෙන් කරගන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු අද අපිට ලැබෙන ගැටලුව මොකක්ද කියලා. හොඳයි. ඔන්න එහෙනම් මෙන්න මේ විදිහේ ගැටලුවක් තමයි අපට ලැබෙන්නේ. භාජනයක රතු බෝල 10ක්ද, කහ බෝල 8ක්ද, සුදු බෝල 6ක්ද ඇත. වරකට රතු බෝල 2ක් සහ කහ බෝල 1ක්, සුදු බෝල 1ක් බැගින් ඉවතට ගනු ලැබේ. එසේ බෝල ඉවතට ගත හැකි වාර ගණන අවසන් වූ විට භාජනයේ ඉතිරි වන බෝල සංඛ්‍යාව කීයද? ඔන්න අද දවසේදී අපිට ලැබෙන ගණිත ගැටලුව. අපි එහෙනම් අපිට අවශ්‍ය කරන විස්තර ටික අපි සටහන් කරගන්නවා. මයි පුතේ මේ වාචනයේ තියෙනවා රතු පාට බෝල 10යි, කහ පාට බෝල 8ක් තියෙනවා. ඒ වගේම අපිට කියනවා සුදු පාට බෝල 6කුත් තියෙනවා. මෙතනදී අපිට වැදගත් කතාවක් ඇහෙනවා. මොකද්ද දන්නවද? මේ භාජනයෙන් බෝල ඉවතට ගන්නේ වරකට රතු පාට බෝල 2ක්. ඒ වගේම කහ පාට බෝල 1කුයි, සුදු පාට බෝල 1කුයි ගන්නවා. දැන් මගේ පුතාලා බලන්නකො මේ කතාව තුල මේ ක්‍රමයට තමයි බෝල අපිට එළියට ගන්න පුළුවන්. රතු පාට බෝල 2කුයි, කහ පාට බෝල 1කුයි, සුදු පාට බෝල 1කුයි. ඔය විදිහට ගත්තොත් එහෙම වාර කීයක් ගන්න පුළුවන්ද අහනවා. පුතේ 10 ඇතුලේ දෙකේව කීයක් තියෙනවද? 5යි. එහෙනම් රතු පාට බෝල 2 බැගින් ගත්තොත් වාර 5ක් ගන්නකොට රතු පාට බෝල 10ම ඉවරයි. කහ පාට දැන් රතු පාට ගන්න ওই විදිහටම ගන්න එපයි පුතේ. අනිත් ඒවත් එහෙම නැති වුණොත් එහෙම ගාන වරදිනවා. ඒ නිසා කහ පාටත් මොකද කරන්න ඕනේ? 5ක් ගන්නවා. එහෙනම් 5 වාරයක් 1 5යි. සුදු පාටත් ඒ විදිහමයි. මොකද එකම වතාවෙනි මේ බෝල තුනම එළියට ගන්නවා කියලා කියන්නේ. එහෙනම් එතනත් 5යි. මෙන්න අපිට වැදගත් වෙන තැන. පුතේ මේකේ ඔක්කොම බෝල 8ක් තිබුණා. අපි ඒකෙන් ගත්තේ 5යි. එතකොට කීයක් ඉතුරු වුණාද? 3යි. සුදු පාට බෝල 6ක් තිබුණා. ඒකෙන් අපි ගත්තේ 5යි. එතකොට එතන ඉතුරු වුණා 1ක්. එහෙනම් පුතේ මෙන්න අපේ ප්‍රශ්නෙට උත්තරේ. ඉතුරු බෝල ගාන 3යි 1යි 4යි. 3යි 1යි 4යි. ඔන්න එහෙනම් අපේ ප්‍රශ්නෙට ලැබෙනවා දෙවෙනි පිළිතුර තමයි හරිම පිළිතුර, නිවැරදිම පිළිතුර කියලා. ඉතින් ඔය විදිහට දුවල පුතාලට අද දවසේ සුවිශේෂ ගණිත ගැටලුවක් සාකච්ඡා කරන්නට අවස්ථාව උදා වුණා. එහෙනම් අපි ගණිත ගැටලු අංක 5 සමග හෙට දවසේදී නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයුබෝවන්.